හරි අපි බලමු කොහොමද මේ ඩ්‍රයිවිං ලයිසන් මෙඩිකල් එකක් ගන්න channel එක අපි අපොයින්ට්මන්ට් එකක් දාගන්න කොහොමද කියලා බලමු. ඔයා යන්න Google search bar එකට. ඒකට ගිහින් ගහන්න e-channelin.lk කියලා. ඒකේ යට දෙනවා මේ මෙතන දෙවෙනියට මේ තියෙන ඩ්‍රයිවිං ලයිසන් මෙඩිකල් කියලා. ඒක ටච් කරන්න. ඊට පස්සේ ඔයාට ඕන බ්‍රාන්ච් එක තෝරන්න වෙනවා. මෙතන මේ තියෙන බ්‍රාන්ච් ටික අම්පාර නුගේගොඩ කන්ඩි හැමතැනම තියෙනවා. අපි තෝරගන්නේ නුගේගොඩ බ්‍රාන්ච් එක. දැන් නුගේගොඩ දානවා. එතන මේ යට දිනයක් තියෙනවා. ඔයාට කැමති දිනයක් සිලෙක්ට් කරන්න පුළුවන්. අපි බලමු 28ට දාලා. ඒකල මෙතන සර්ච් බාර් එක මේ කරන්න. ඊට පස්සේ ටිකක් ගියාට පස්සේ යටට යන්න. යට ගිහින් බලද්දි තියෙනවා මෙතන අපොයින්ට්මන්ට් ටයිම් එකයි ඒ දිනේ දැන් මේ උදේ 8ට තියෙනවා 28 වෙනිදා 19 දෙනෙක් රෙජිස්ටර් වෙලා ඉන්නවා. මේ 8:00ට 15 දෙනයි 9ට 11යි 9:00ට 4යි අපි උදේ 8 එක දාගමු මේ 19 දෙනයි ඉන්නේ ඒකින්ද ඒක දන ටච් කරනවා. ඊට පස්සේ වගේ නම ගහන්න ඕන. මම මේ විදිහට නිකන් බොරු නමක් ගහ ගන්නවා. ඊට පස්සේ මෙතන ඊමේල් ඇඩ්‍රස් එක ගහ ගන්න ඕන. ඊට පස්සේ යට වැඩ කරන ෆෝන් නම්බර් එකක් දෙන්න වගේ. ඊට පස්සේ වගේ ඩෙන්ටි කාඩ් නම්බර ගන්න. 83යි 10යි 90යි 393යි. ඊට පස්සේ වාගේ බර වාහනද සැහැල්ලු වාහනද අලුත් කරන්න කියලා තියෙන මෙතන කියන්න වාගේ ඔයා සැහැල්ලු වාහන නම් සැහැල්ලු වාහන දෙන්න. මෙතන තියෙනවා වගේ සේව්ස් ටයිප් එක කියන්නේ ඩ්‍රයිවිං ලයිසන්ස් රිනිව් කරනවද NTC ද ඩ්‍රයිවිං ඉන්ස්ට්‍රක්ටර්ද ඒ රූට් පර්මිට් ද කියලා දෙනවා. මෙතන අපි රිනිවල් කරන හින්දා එතන ඩ්‍රයිවිං ලයිසන්ස් රිනිවල් කරලා කියලා දානවා. නැෂනලිස්ටි එක දාන්න ඕන. ඇඩ්‍රස් එක වගේ කියන්න. ඇඩ්‍රස් එක වගේ දාගන්න. තුපාරාමත වෙලි පිටි මොදර ඉන්ටර් ඊට පස්සේ අපේ දුන්න ඩීටේල් ටික මෙතන ඇප්ලිකේෂන් ඩීටේල් කියලා අපෝ වෙන වැටලා දිනවා. ඔයා බලන්න ඒ ටික හරිද කියලා. හරියට ID නම්බර අර මේවා ෆෝන් නම්බරේ මේ ඊමේල් එකට තමයි මේ එන්නේ ඔක්කොම. මේ මේක රුපියල් 114ක් කැපෙනවා. මේකට ප්ලේ කරන්න පුළුවන්. මෙතන බින්දුව ගහන්න එපා. බින්දුව ගහලා ඉඳලා ඒ උනේ 114ක් පේ කරන්න වෙනවා. පේ කරන්න වෙනවා. මේ කාඩ් එකෙන් කරනවා. මේ කාඩ් එක සිලෙක්ට් කරලා මෙතන ඇක්සෙප්ට් දාලා මෙතන පේමන්ට් කරන්න. ඊට පස්සේ ඔයාගේ කාඩ් එකේ තියෙන ඉස්සරහා තියෙන නම්බර ටික පේලියම මේ උඩ ගහන්න ඕන. ඊට පස්සේ මේ එක්ස්පයර් වෙන මන්ත් එක මාසෙක තියෙනවා. ඒකේ තියෙනවා මේ කාඩ් එකේ ඉස්සරහාම තියෙනවා මේ මාසෙ තෝරලා මෙතන මාසෙ තෝරලා මේ අවුරුද්ද තෝරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන මේ යට තියෙන්නේ CVN කියලා. ඒකේ කාඩ් එකේ අනිත් පැත්තේ ඉලක්කම් 3ක් තියෙනවා. ඒ ඉලක්කම් 3 ගහන්න ඕන. මේ ඊට පස්සේ ඉලක්කම් 3 ගහලා පේ කරපුවාම ඔයාලට OTP කෝඩ් එකක් එනවා මේ ෆෝන් එකට වගේ SIM එක හදලා තියෙන. ඊට පස්සේ ඒක ගහන්න ඕන. ඊට පස්සේ මේ බලමු අපි මොකද වෙන්නේ කියලා. ඒ ගාපුවම හරියනවා. ප්ලේමන්ට් එක වෙනවා. එන්න ආවා OTP කෝඩ් එක. ඔයා OTP කෝඩ් එක 39900. ඒ කෝඩ් එක ගහලා කන්ෆර්ම් කරන්න ඕන.
ඒකල කන්ෆර්ම් බටන් එක දෙන්න. ඊට පස්සේ මේවා ටික වෙලාවක් යනවා. ඊට පස්සේ මෙන්න කැපුණා කියලා මැසේජ් ආවා. මෙන්න මේ ඇප්ලිකේෂන් ඩීටේල් ටිකක් ආවා. අපෝයින්ට්මන්ට් නම්බරේ 20 අප්‍රේල් 28 8:20ට යන්න ඕන මේ බැංකුවේ ගමේ නුගේගොඩ බ්‍රාන්ච් එක හයිලෙවල් රෝඩ් එකේ. නම ඔයාගේ ඩීටේල් ටික මේ ඔක්කොම තියෙනවා. මේක කිට් එක උනන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක අරන් ගිහින් එතනට පෙන්නන්න විතරයි තියෙන්නේ. ඒතකොට ලේසි වාට වරක් වෙන්නේ නැතුව ඉක්මනට වැඩේ කරන් එන්න පුළුවන්.